හිතන්න මෙහෙම දෙයක්. ඔයා කවදාවත් නොකියපු දෙයක්. ඔයාම කියන වීඩියෝ එකක් මුළු ඉන්ටර්නෙට් එක පුරාම යනවා. නැත්තම් ඔයාගේ මුහුණ තියෙන හැබැයි ඔයා කවදාවත් කරපු නැති වීඩියෝ එකක් ඔයාම දැක්කොත් මොනවා හිතේද? අන්නේ බියකරු යථාර්ථයට දොර අරින තාක්ෂණයක් තමයි ඩීප් ෆේක් කියන්නේ. අද අපි කතා කරන්නේ මේ ඩීප් ෆේක් කියන්නේ මොකද්ද? ඒක වැඩ කරන්නේ කොහොමද? ඒකේ තියෙන භයානකකම සහ ප්‍රයෝජන මොනවද? ඒ වගේම මේ වගේ දෙයකට අහු වෙන්නේ නැතුව බේරෙන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු මේ නමේ තේරුම. ඩීප් ෆේක් කියන වචනය හැදිලා තියෙන්නේ ඩීප් ලර්නින් කියන AI තාක්ෂණයයි ෆේක් කියන ඒ කියන්නේ ව්‍යාජ කියන වචන දෙකයි එකතු වෙලා. මේක මැජික් එකක් වගේ පේනුනට මේක පිටිපස්සේ තියෙන්නේ හරිම සංකීර්ණ AI තාක්ෂණයක්. මම ඒක සරලව කියන්නම්. මේකෙදි වෙන්නේ මේ AI එක ඔයාගේ ෆොටෝස්, වීඩියෝස් කිහිපයක් හෝ දහස් ගාණක් වුණත් බලලා ඔයාගේ මූණ, කතා කරන විදිහ, hina වෙන විදිය ඔක්කොම ඉගෙනගෙන ඊට පස්සේ ඒ දේවල් යොදාගෙන ඔයා විදිහම ෆේක් වීඩියෝ එකක්, බොරු වීඩියෝ එකක් හදනවා. එතකොට මේකේ තියෙනවා හොඳ සහ නරක පැති දෙකක්. The good versus the bad. මේ තාක්ෂණය හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. හොඳ දෙයට වගේම හිතා ගන්නවත් බැරි තරම් නරක දේවල් වලටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම අපි බලමු හොඳ පැත්ත. සිනමාවේදී මියගිය නළුවෙක්ට ආයෙත් පණ දෙන්න නැත්නම් නළුවෙක්ව තරුණ කරන්න වගේ දේවල් වලට මේ තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ වගේම තමයි අධ්‍යාපනය වගේ ක්ෂේත්‍රවල ඔයා හිතන්න ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ කෙනෙක් ඓතිහාසික චරිතයක් ඔයාටම කතා කරනවා වගේ පාඩමක් ඉගෙන ගන්න තිබ්බනම් කොහොමද? කලාව අලුත් විදිහේ කලා නිර්මාණ කරන්නත් මේක යොදා ගන්නවා. ඊට පස්සේ හැබැයි හැමදේම හොඳ නෑ. මේකෙන් නරක දේවලුත් කරනවා. ව්‍යාජ ප්‍රවෘත්ති. දේශපාලකයෙක් නොකියපු දෙයක් කියනවා වගේ හදලා රටක් වුණත් අස්ථාවර කරන්න පුළුවන්. ඊළඟ එක තමයි චරිත ඝාතනය. ඔයාගේ හතුරෙක්ට ඕන නම් ඔයා මොකක් හරි නරක දෙයක් කරන වීඩියෝ එකක් හදලා ඔයාගේ මුළු ජීවිතයම විනාශ කරන්නත් පුළුවන්. ඊළඟ එක තමයි අසභ්‍ය වීඩියෝ. මේක තමයි බරපතලම අවභාවිතය. ඕනෑම කෙනෙක්ගේ විශේෂයෙන්ම කාන්තාවකගේ මුහුණ අරගෙන අසභ්‍ය වීඩියෝ වලට බද්ධ කරලා එයාලට මානසික පීඩනයක් වගේම එයාලව බ්ලැක්මේල් කරන්නත් මේක යූස් කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ ඩීප් ෆේක් එකක් අඳුරගන්නේ කොහොමද කියලා. අපි කොහොමද මේ වගේ එකකට අහු වෙන්නේ නැතුව ඉන්නේ? මේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්නේ කොහොමද? අංක 1. ඇස් දිහා බලන්න. සාමාන්‍ය විදියට ඇසිපිය ගහනවද නැත්නම් එක දිගට ඇස් අරගෙන ඉන්නවද කියලා බලන්න. ඊළඟ එක තමයි වොයිස් එකත් එක්ක තොල් සින්ක් වෙනවද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ කතා කරන දේවල් වලට අනුව තොල් හරියට චලනය වෙනවද කියලා බලන්න ඕනේ. ඊළඟ එක තමයි මූණට වැටෙන එළියට වටපිටාවේ ආලෝකය ගැලපෙනවද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ මූණට වැටෙන එළියයි වටේ තියෙන එළියයි ගැලපෙනවද? සෙවණලි තියෙන තැන් අමුතුයි වගේද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඊළඟ එක තමයි වීඩියෝ එකේ ක්වොලිටි එක. මූණ වටේ ඒ කියන්නේ කොණ්ඩේ බෙල්ලයි හම්බෙන තැන්වල පොඩි අපහැදිලි ගතියක් විකෘතියක් තියෙනවද කියලා බලන්න. ලංකාවෙන් මේ අවදානම ගොඩක් වැඩි. දැනට ලංකාවේ ඩීප් ෆේක් වලට වෙන්වුණු නීතියක් නැති වුණත් කෙනෙක්ට අපහාස කළොත් පවතින නීති යටතේ යම් පියවරක් ගන්න පුළුවන්. ඒත් නීතිය එනකම් බලාගෙන ඉන්නවට වඩා හොඳම දේ තමයි අපි දැනුවත් වෙන එක. ඔයාලට පේනවා ඇති ඩීප් ෆේක් කියන්නේ කොයිතරම් බලවත් ටෙක්නොලොජි එකක්ද කියලා. මේක පාවිච්චි කරන කෙනාගේ අරමුණු අනුව මේකේ හොඳ නරක තීරණය වෙනවා. ඒ නිසා මම ඉල්ලන ඔයාලගෙන් අන්තර්ජාලයේ දකින හැමදේම විශේෂයෙන්ම කෙනෙක්ට අපහාස වෙන ආందోලනාත්මක දේවල් එකපාරට විශ්වාස කරන්න එපා. ෂෙයා කරන්න කලින් දෙපාරක් හිතන්න. අද වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ගන්න ඇති කියලා හිතෙනවා. ඉදිරියට ගේන්න ඕන වීඩියෝ වලත් ඔයාලට යෝජනා තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.